ඉතින් අද දවසේ සුබ මොහොතින් පානදුර නගර මැදේ විවෘත වුණ ලොන්ඩ්රි බාස්කට් අලුතින්ම අවුට්ලට් එක. ඉතින් මේක තමයි මම හිතන්නේ මේන් බ්‍රාන්ච් සිටි බ්‍රාන්ච් ටවුන් බ්‍රාන්ච් එක තමයි මේ. ඉතින් අපේ නදීක සහ දිල්හන් මල්ලිලා දෙන්න තමයි මේ කටයුත්ත කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා ලොන්ඩ්රි බාස්කට් ආයතනයේ වලාන ප්‍රදේශයේ තමයි මේකේ මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ. අපි ඔයගොල්ලන් දැනුවත් කරලා තියෙනවා. ඉතින් අද දවසේ ඔයගොල්ලන්ට පහසු වෙන්න තවත් අවුට්ලට් එකක් අද දවසේ හරියටම පාන්දුර ස්ටේෂන් එකේ ඉස්සරහාම විවෘත වුණා. අපිට කියන්නේ මොකද්ද මෙතන අවුට්ලට් එකක් දාන්න හේතුව? ඔව් ඇත්තටම අපි පොරොන්දු වුණා මේ ඔහුගේ අපේ සෙෂන් එකේ මේ අපි පුළුවන් තරම් ඉක්මනට ටවුන් එකට එනවා කියලා. ඉතින් අපිට හොඳ තැනක් හම්බුණා. හරියටම දුම්රිය පොලිස්. ඔව්. අපේ ටවුන් බ්‍රාන්ච් එක ලොන්ඩ්රි බාස්කට් ප්‍රයිවට් ලිමිටඩ්. one and only ප්‍රීමියම් ලොන්ඩ්රි පානදුර. ඉතින් ඇත්තටම මේ මොකද අපි කලිනුත් ඔයගොල්ලන් අපි මේ පළවෙනි මේන් බ්‍රාන්ච් එක ගන්නකොට අපි පොරොන්දු වුණා මේ කතා කරලා කිව්වා අවුට්ලට් කීපයක් පාන්දුර නගර මැදේ වගේම මේ වටියටම ඕපන් කරන්න බලාපොරොත්තු වෙන ඉතින් පළවෙනි අවුට්ලට් එක විදියට මේ හරියටම පාන්දුර ස්ටේෂන් එක ඉස්සරහම පේන්නම තමයි මේක ඇරි. ඉතින් අපි මොකද පාරිභෝගිකයන්ට මේ දෙන්න බලාපොරොත්තු වෙන සේවය? ඇත්තටම මෙතන අපි ප්ලෑන් කරේ උදේට කලබලෙන් වැඩට යන කට්ටිය ඉන්නවා. ඔව්. අවසර කලබලෙන් ගෙදර යන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට කන්වීනියන්ට් වෙන්න තමයි මෙතන අරගෙන තියෙන්නේ. අපි උදේ 6 මාරනකොට මේ අවුට්ලට් එක හරිනවා. රෑ 7 මාරනකම් මේක අරලා තියෙනවා. ඉතින් එතකොට උදේට වැඩට යන අපේ ඔක්කොම කට්ටියට අපේ කස්ටමර්ස්ට පුළුවන් මෙතනින් උදේට දීගෙන යන්න. එතකොට හවස ගෙදර යනකොට අරගෙන යන්න පුළුවන්. අපේ ටීම් එකත් way on work and ගෙදර යන ගමන් මේක අරගෙන යන්න පුළුවන් කියන්නේ. ඒ වුණොත් ඔයගොල්ලන්ට ලොකු වාසියක් සහ ලොකු පහසුවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද දැන් නැත්තම් ලොන්ඩ්‍රි එක දාන්න ගියොත් වෙන ස්ථානෙක මේ ප්‍රදේශයට මම හිතන්නේ එන පාරේ ලොන්ඩ්‍රි එකක් නැහැ. නමුත් ඔන්න දුම්රිය ස්ථානෙට ගමන් කරන ඕගොල්ලොන්ට විශේෂයෙන්ම මේ අවුට්ලට් එක දැම්මේ ඕගොල්ලන්ගේ පහසු වෙනින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ඇඳුම් හොදන්න තියෙන විශේෂිත ඇඳුම් මාර්ග ඕන දෙයක් ඕගොල්ලන්ට උදේ ඔෆිස් යන ගමන් මේ අවුට්ලට් එකට බාර දුන්නොත් හවසට ගෙදර යන ගමන් අරන් යන්නත් හැකියාව තියෙනවා. ඔයාට ඊට පස්සේ දවස් උනත් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැනගන්න කැමතියි දැන් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් ඔයාලා ගාවට ආවම ඔයගොල්ලෝ මොනවද දෙන සර්විසස් ඒ කියන්නේ මොනවද අවශ්‍ය කරනවා විතරද නැත්නම් තව එක්ස්ට්‍රා මොනවද සර්විසස් තියෙනවද? ඔව් ඇත්තටම මේ අවුට්ලට් එක අපේ ටවුන් බ්‍රාන්ච් එකේ මේන් එක තමයි ඔෆිස් යන ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ සාරීස් එහෙම නැත්නම් ඔෆිස් ෂර්ට්ස් එහෙම නැත්නම් ඔෆිස් ට්‍රවුසර්ස් මේන්ලි ඔයගොල්ලන්ට අපිට දීලා යන්න පුළුවන්. අපි වොෂ් කරලා ඩ්‍රයි කරලා ප්‍රෙස් කරලා ඕන නම් අපිට දෙන්න පුළුවන්. ෆෝල්ඩ් කරලා හැන්ග් කරලා ඒ වගේම පර්ෆියුම් කරලා අපි දෙන්නේ. ඒක එතකොට ඒගොල්ලන්ට තියෙන සතියෙම ඇඳුම් ටික අරගෙන ගියා. අපෙන් ඊළඟ සතියේ ඉඳලා ඇඳලා ආයෙ අපි ඊළඟ සතියේ ගෙනල්ලා දුන්නා. ආයෙ අරගෙන ගියා. ඒ වගේම අපි ස්පෙෂලි කෝඩ්ස් එහෙම ඩ්‍රයි ක්ලීන් කරනවා. ඒ වගේම ස්පෙෂලි අපි හොටෙල්ස් වලට අපි හොටෙල්ස් කීපයක්ම කරනවා. ඒ වගේම සලූන්ස් ඒ වගේම අපිට ඒ කියන්නේ රෙදි පාවිච්චි වෙන ඕනම තැනකට අපිට පුළුවන් අපේ සර්විසස් දෙන්න. අපේ සර්විසස් කීප දේ තමයි එල ගෙනිලා තියෙන්නේ. කර්ටන්ස් වර්ග. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට ඔෆිස් යන එන කට්ටියට ඉතින් මේ සුවිශේෂී පණිවිඩයක් කරගෙන තමයි ආවේ. ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා. ඔයගොල්ලෝ නිරන්තරයෙන්ම ඔෆිස් යන එනකොට ඔයගොල්ලෝ අඳින ඇඳුම් සාරි ඇඳුම් ෂර්ට් කඩිසම් ඕන දෙයක්. ඔන්න ඔයගොල්ලන්ට ලොන්ඩ්‍රි එකක් කොහෙ හිටියනම් ඔන්න මේ බේසිම මේ මෙතන පාර දුම්රිය ස්ථානයේ ඉස්සරහම පෙරිපෙන්න තමයි මේ ආයතනය තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් ඔයගොල්ලෝ යන ගමන් ඔයගොල්ලෝගේ ලොන්ඩ්‍රි ඇඳුම් ටික මේ ස්ථානයේ තව එකක් කියන්නේ ස්පෙෂලායිස්ඩ් සර්විස් එකක් තමයි ඒගොල්ලන්ගේ අපි ගෙදර රෙදි හොදනවානේ වොෂින් මැෂින් එකේ. එහෙම නැත්නම් ඒක කරදරයිනේ වේලන්න ඕනනේ. අපිට ඒ ටික කියන දුන්නොත් අපි හොදලා වේලන නවල දෙන්නේ ටිකක් කළා. කොහොම පොඩි ගානකට හොදලා වේලන නවල දෙන ඒක ඩ්‍රයි ක්ලීන් විතර නෙවෙයි ලොන්ඩ්‍රි එකම ඩ්‍රයි ක්ලීන් විතර මතක් වෙන්නේ. අපි හොදලා වේලන නවල පර්ෆියුම් කරලා දෙනවා. ඒකෙන් තියෙන ඇඳුම් සෙට් එක අරගෙන යනවා. ඉතින් ඔන්න ඉතින් මේ පණිවිඩය අරගෙන තමයි අපි ආවේ. ඉතින් ඔන්න ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් මේ ලොන්ඩ්‍රි බාස්කට් ආයතනය ඔයගොල්ලන්ට බලාගෙන ප්‍රදේශයේ නම් හරි වාට බලන්න ඕන නම් ඒ අවුට්ලට් එකට ගියාම බලාගන්න මේ මේන් බ්‍රාන්ච් එකට ගියාම බලා ගන්න පුළුවන්. ඉතාමත් සුවිශේෂී නවීන යන්ත්‍ර තමයි තියෙන්නේ. මම මොකද එතෙන් ස්ටෑන්ඩ් එක කියලා තියෙනවා. ඇත්තටම හොඳ සේවක පිරිසක් ඉන්නවා. මොකද 10 15ක් විතර වැඩ කරනවා. ඉතින් කාර්යක්ෂම සේවයක් ලබා දෙන ආයතනයක් මේ ලොන්ඩ්‍රි බාස්කට් කියන්නේ. මම ඉතින් දෙපාරක් විතර මම විසිට් කරලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔයගොල්ලෝගේ උදේ හවස ඔෆිස් යන ඔයගොල්ලන්ට පුළුවන් ඔන්න ඔයාලගේ ටික බය නැතුව ගෙනල්ලා මෙතෙන් උදේ 6 මානෙ වල ස්ටාර්ට් කරනවා. බාර දෙන්න. ඊට පස්සේ පුළුවන් හවසට මේ යනවා. කොහොමද අපි සම්බන්ධ කරගන්නේ? ඔයගොල්ලෝ දුරකථන අංක තියෙනවද නැත්නම් Facebook තියෙනවද? ඔව් අපි Facebook ඉන්නවා, අපි Instagram ඉන්නවා, WhatsApp ඉන්නවා, අපි TikTok ඉන්නවා. නැත්නම් social media ඔක්කොම කවර් කරලා ඉන්නේ. ඔයගොල්ලන්ට ඕන තරම් එහෙම නැත්නම් Google එකේ හෙව්වනම් ලොන්ඩ්‍රි බාස්කට් කියලා එහෙම නැත්නම් ලොන්ඩ්‍රි නියර් බයි යූ කියලා අපිව තමයි නම්බර් 1 පෙන්නන්නේ.
අපි බලන්න පුළුවන් අපේ hotline එක 076 890 8907 අපිට call එකක් දෙන්න අපි එතකොට direct කරන්න පුළුවන්. ඉතින් අපි සුබවදනවා තව තවත් outlets කීපයක් දැන් මේ දැන් කතාවේ වීදී පාන්දුර නගර මැද ඉතාමත් ඉක්මනින් ඕලෝකේ පහසුව තකා ඔයගොල්ලන්ට අවශ්‍ය ස්ථානවල ප්‍රධාන ගැවසන් ප්‍රදේශවල අපි ආයතනය සූදානම් ඉන්නවා outlets කීපයක් ඕපන් කරන්න. ඉතින් අපි ඒ සමග කතා කරමු. ඉතින් අපි දෙන්නටම සුබවදනවා කටයුතු සාර්ථක කරගන්න. ආරි ශක්තිය ඊළඟට වාගේ පොලිසිය දෙනා මේ වෙනුවෙන් ඉන්නවා. ඉතින් අපි සියලුම කණ්ඩායම සුබවදනවා. තව තවත් තමුන්ගේ මේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ශක්තිය ලැබෙන කියලා. ඉතින් ඔය බය නැතුව එන්න රෝඩ් පාස්කට් පානදුර ප්‍රදේශයේ තියෙන අංක 1 ප්‍රීමියම් රෝඩ් එක. එන්න කියලා අපි ආරාධනා කරනවා.